මට හිතුණාද කියලා දෙන්න මොකද්ද ස්පීච් තෙරපි කියන්නේ කියලා. මොකද හැමෝම මගෙන් අහනවා මේ දවස්වල මේ කණ්ඩායම හම්බ වෙනකොට මේ කතනේ පුරුදු කරනවාද? සද්ද පුරුදු කරනවාද කියලා. ඇත්තටම ස්පීච් තෙරපි කියන්නේ කතාව, ශබ්දයේ, වචනේ පුරුදු කරනවා නම් නෙමෙයි. මේක මහා බැරෑරුම් තත්ත්වයක්. ඉතින් ඇත්තට මූලික වශයෙන් කාට හරි කතාවේ, ගිලීමේ, භාෂාවේ, ඇසීම් රටාවල සංනිවේදනයේ සමස්තයක් විදිහට ගැටලුවක් තියෙනවා නම් අන්න එතනදී යාව හොඳට විමසලා බලලා ඇසෙස්මන්ට් එකක් සමහරලාට කරන්න ඒක එකපාරට ඩිරෙක්ට් ඇසෙස්මන්ට් එකක් වෙන්නත් පුළුවන් ඉන්ඩිරෙක්ට් ඇසෙස්මන්ට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඇසෙස්මන්ට් කරන විදිය ප්ලෑන් කරලා කලින් ඇසෙස් කරලා ඩයග්නොසිස් එකකට එනවා. රෝග විනිශ්චයකට එනවා. මේ රෝග විනිශ්චය තුලින් තමයි කතන චිකිත්සාව සිද්ධ කරන්නේ. මේ චිකිත්සාව චූටි දරුවන් එක්ක සෙල්ලම් බඩු ආශ්‍රිතව වැඩිහිටියන් සමග සංවාද උපදෙස් දීම් ක්‍රියාකාරකම් පින්තූර භාවිතයෙන් වෙන්න පුළුවන් නැත්නම් විවිධ ආකාරයෙන් ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. මේ කොම ක්‍රමය හරි කරලා ගෙදර අයත් එක්කත් එකතු වෙලා එයාටත් උපදෙස් දීලා මෙයාගේ ලයිෆ් ක්වොලිටි එක වැඩි කරන එක තමයි කරන්නේ. කතාව සාභාෂාව සහ සංනිවේදනයේ සම්බන්ධව. දැන් ගිලීම සම්බන්ධව කතාවේ ප්‍රශ්න ගැටළු සම්බන්ධව මම ඉතින් හරි එක්ස්පර්ට් දැන් අවුරුදු 25ක් නේ. ඉතින් මට මහර ඉක්මනට උදව් කරන්න පුළුවන් මෙයාට හොඳ වෙන්නට. ඉතින් මම මගේ ෆුල් කැපැසිටි එක යොදලා මේ කතාව භාෂාව ගිලීම තියෙන අයට උදව් කරනවා. ඒ වගේම තමයි මගේ අනිත් පාර්ශවය, මගේ අනිත් රාජකාරිය සංනිවේදනයේ සඳහා උදව් කරේ විවිධ ආකාරයෙන්. ඒ ගැන තව ෂෝට් එකකදී කියලා දෙන්නම්.